ප්‍රශ්නයක් ගැටලුවක කෙනෙක් ඉන්නවා නම් අපි හිතනවා සාමාන්‍යයෙන් හිතවත්ම කෙනෙකුට මේක කිව්වොත් මානසික සුවයක් ලැබෙයි කියලා. ඒක ඇත්තටම වැරදි. මොකද තමන්ගේ නිවසේ තියෙන දෙයක් තවත් කෙනෙක් එක්ක ෂෙයා කරගන්න යෑමෙන් ඒගොල්ලෝ මේවට නිසි උත්තර දෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ පැත්තෙන් හිතලා තමයි අර උත්තරය අවශ්‍ය පුද්ගලයාට උත්තර දෙන්නේ. මෙතනදි වෙන්නේ මනෝවිද්‍යානුකූලව බැලුවහම මෙතනදි වෙන්නේ තවත් අර පීඩනයට ලක් වෙලා ඉන්න කෙනාට පීඩන ටිකක් ලං කරගන්නවා. ඒ වගේ අවස්ථාවකදී මනෝ උපදේශනය දෙන කෙනෙක්ගෙන් හෝ මනෝ වෛද්‍යවරයෙක්ගෙන් යම් උපකාරයක් පතන එක කිසිසේත් වරදක් නෙමෙයි. එහෙම නැතුව තමන්ගේ හිතවතුන් සමග මේව ෂෙයා කරගන්නට යෑමෙන් වෙන්නේ තමන්ගේ පවුලේ තියෙන සියලුම දේවල් එළියට ගිහිල්ලා එයා තව අය සමග මේව සාකච්ඡා කරනවා. මේ දෙන්න මෙහෙම හිටියට මෙහෙමයි, මේ දෙන්නට මේ වගේ ප්‍රශ්න තියෙනවා. අර එතකොට වෙන්නේ දෙදෙනා එකට පාරේ ගියත් අර අය හිතින් hina වෙනවා මේ දෙන්න මෙහෙම හිටියට මේ වගේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒ වගේම ඒ අය ගොඩාක් උත්සාහ කරනවා මේව තව තවත් වැඩි කරලා දෙන්න. මනෝවිද්‍යානුකූලව හැම වෙලාවෙම විශේෂ පුද්ගලයන්ගේ මනෝ උපදේශකයන්ගෙන් මනෝ වෛද්‍යවරුන්ගෙන් අපට ඕන අදහස් ගන්නවා මිසක් නිවසක් තුළ තියෙන ගැටලු තව කෙනෙකුට කියන එක මම හිතන්නේ සුදුසුයි කියලා. ඒ වගේම සමහර ගෙවල් ඇතුලේ බිරින්දෑවරුන්ට තියෙන විශාල ප්‍රශ්න. එයා තනියම විඳලා එයාට හිතවත් කියලා කෙනෙක් හම්බුන ගමන් අර සියලුම දේ වක්කඩේ ඇරියා වගේ සියල්ල පිට කරගෙන යනවා. පස්සේ තමයි මෙයා හිතන්නේ මං කරේ වැරද්දක් කියලා. ඒ වෙනකොට එයාට වෙන්න ඕන ටික එයා කරගෙන ඉවරයි. ඒ නිසා Tamanට මේ වගේ ප්‍රශ්නයක් හැදෙනකොටම Tamanට සුදුසු කෙනෙක් සොයාගන්නට ඕනේ. කියන්නේ සුදුසු කියන්නේ යාළුවෝ නෙමෙයි. මේ හා සම්බන්ධව සාකච්ඡා කරලා විසඳුමක් ගන්න පුළුවන් කෙනෙක්. එතකොට මම හිතනවා පෞල් ජීවිතවල තියෙන ප්‍රශ්න එළියට යන්නෙත් නැහැ. මනෝවිද්‍යානුකූලව පීඩාවට පත් වෙන්න ඕනෙත් නැහැ කියලා. ඒ නිසා හැම මොහොතකදීම අපි ගන්න තීරණ නිවැරදිව ගන්නට ඕනේ ජීවිතේ.